මේ තියෙන්නේ Redmi ලගේ අලුතෙන්ම රිලීස් වුණ Redmi Note 17 5G ස්මාර්ට්ෆෝන් එක. ඉතින් අපිට Redmi ලගේ Redmi 16 සීරීස් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. Redmi ල කෙලින්ම Redmi 15 සීරීස් එකේ ඉඳන් Redmi 16 සීරීස් එක මගහැරලා Redmi 17 සීරීස් එකට මේ වෙද්දී ඇවිත් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම මේ Redmi Note 17 5G ස්මාර්ට්ෆෝන් එකේ අන්බොක්සින් එක ගැන, බිල්ඩ් එක ගැන, ඒ වගේ මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ, පර්ෆෝමන්ස්, කැමරා, බැටරි සහ මේ ෆෝන් එකේ ප්‍රයිස් එක ගැන වගේ ගොඩක් දේවල් කතා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා, ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ෂන්යුට් ටෙක් YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම notification all දාගන්නත් අමතක කරන්න එපා. එහෙනම් දැන් අපි බලමු මේ ෆෝන් එක මොන වගේද කියලා. මුලින්ම මේ ෆෝන් එකේ අන්බොක්සින් එක පැත්තට ආවම මේ ෆෝන් එකේ බොක්ස් එකේ අපිට SIM ejector tool එකක්, back cover එකක්, Redmi Note 17 5G ස්මාර්ට්ෆෝන් එක, ඒ වගේම 45V charging adapter එකක් සහ Type A to Type C charging cable එකක් බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ කලර්ස් ගත්තම මේ ෆෝන් එකේ කලර්ස් තුනක් තියෙනවා. ඒ තමයි black, purple සහ light green කියන කලර්ස් තුන. ඉතින් දැන් අපි මේ ෆෝන් එකේ buttons and ports ගැන කතා කරමු. ඉතින් මේ ෆෝන් එකේ දකුණු පැත්තේ volume rockers සහ power button එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේ යට speaker එකක්, Type C charging port එකක්, microphone එකක් සහ SIM tray එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ අපිට එකවර SIM දෙකක් හරි එහෙම නැත්නම් එක SIM එකක් එක්ක SD card එකක් දාලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේ වම් පැත්තේ අපිට මුකුත් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ ෆෝන් එකේ උඩ IR sensor එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ IP65 dust tight and water resistance පාසුකමක් සහ මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ Corning Gorilla Glass 7i protection එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේ බර වෙන්නේ ග්‍රෑම් 225ක්. දැන් අපි මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරමු. ඉතින් මේ ෆෝන් එකේ තියෙන්නේ අඟල් 7ක 120Hz refresh rate එකක් තියෙන Full HD+ OLED ඩිස්ප්ලේ එකක්. ඒ වගේම nits 1800ක peak brightness එකක් මේ ඩිස්ප්ලේ එකේ තියෙනවා. මේ ඩිස්ප්ලේ එක සාමාන්‍යයෙන් හොඳ ඩිස්ප්ලේ එකක්. ඒ වගේම 120Hz refresh rate එකකුත් තියෙන නිසා ගේමින් වලදී ඒ වගේම වීඩියෝ බලද්දී එහෙම මේ ඩිස්ප්ලේ එකෙන් අපිට හොඳ ස්මූත් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඒ වගේම nits 1800ක peak brightness එකක් තියෙන නිසා එළියේදී වුණත් මේ ඩිස්ප්ලේ එක අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඉතින් ඕවරෝල් ගත්තම මේ ඩිස්ප්ලේ එකෙන් අපිට හොඳ කලර්ස්, sharp details වගේම හොඳ viewing experience එකක් ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ OS එක පැත්තට ආවම මේ ෆෝන් එකේ තියෙන්නේ Android 16 OS එක. ඒ වගේම Xiaomi ලගේ HyperOS 3 එකත් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. දැන් අපි මේ ෆෝන් එකේ තියෙන chipset එක ගැන සහ performance ගැන කතා කරමු. ඉතින් මේ ෆෝන් එකේ තියෙන chipset එක වෙන්නේ Snapdragon 4 Gen 4 කියන chipset එක. ඉතින් මීට කලින් ආපු Redmi Note 15 එකත් එක්ක බලද්දී මේ Redmi Note 17 එකේ තියෙන chipset එක downgrade එකක් කියලා කියන්න පුළුවන්. මොකද Redmi Note 15 එකේ තිබ්බේ Snapdragon 6 Gen 3 chipset එක. හැබැයි Redmi Note 17 එකේ තියෙන්නේ Snapdragon 4 Gen 4 chipset එක. ඉතින් මේ Redmi Note 17 එකේ තියෙන Snapdragon 4 Gen 4 chipset එකට වඩා Redmi Note 15 එකේ තියෙන Snapdragon 6 Gen 3 chipset එක ටිකක් හොඳයි. ඉතින් කොහොම වුණත් මේ chipset එකෙන් අපිට අපි කරන day to day task වලදී, social media පාවිච්චි කරද්දී, ඒ වගේම multitasking වලදීත් හොඳ performance එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම gaming වලදීත් සාමාන්‍යයෙන් හොඳ smooth performance එකක් මේ chipset එකෙන් ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ RAM එක සහ ස්ටෝරේජ් එක පැත්තට ආවම මේ ෆෝන් එක අපිට version 3ක් බලා ගන්න පුළුවන්. ඒ තමයි 6GB RAM එකක් එක්ක 128GB ස්ටෝරේජ් එකක් තියෙන version එක. ඒ වගේම 8GB RAM එකක් එක්ක 128GB ස්ටෝරේජ් එකක් තියෙන version එක සහ 8GB RAM එකක් එක්ක 256GB ස්ටෝරේජ් එකක් තියෙන version එක. දැන් අපි මේ Redmi Note 17 5G ෆෝන් එකේ කැමරා setup එක ගැන කතා කරමු. ඉතින් මේ ෆෝන් එකේ rear camera setup එක ගත්තම මේ ෆෝන් එකේ තියෙන්නේ single camera setup එකක්. ඒ තමයි megapixel 50ක wide camera එකක්. ඒ වගේම selfie camera එක පැත්තට ගියාම මේ ෆෝන් එකේ තියෙන්නේ megapixel 8ක selfie camera එකක්. ඉතින් මේ megapixel 50ක main camera එකෙනුයි megapixel 8ක selfie camera එකෙනුයි දෙකෙන්ම අපිට videos record කරන්න පුළුවන් වෙන්නේ 1080p 30fps වලින්.
ඉතින් මීට කලින් ආපු Redmi Note 15 එකත් එක්ක බලද්දී මේ Redmi Note 17 එකේ කැමරා සෙටප් එකත් ඩවුන්ග්‍රේඩ් එකක් කියලා කියන්න පුළුවන්. මොකද Redmi Note 15 එකේ මෙගාපික්සල් 108ක වයිඩ් කැමරා එකක් සහ මෙගාපික්සල් 8ක අල්ට්‍රා වයිඩ් කැමරා එකක් තිබ්බා. හැබැයි මේ ෆෝන් එකේ තියෙන්නේ මෙගාපික්සල් 50ක වයිඩ් කැමරා එකක්. ඒ වගේම අල්ට්‍රා වයිඩ් කැමරාවක් බලා ගන්න පුළුවන් වෙන්නේත් නැහැ. සෙල්ෆි කැමරා එක පැත්තට ආවම Redmi Note 15 එකේ මෙගාපික්සල් 20ක සෙල්ෆි කැමරා එකක් තිබ්බා. හැබැයි මේ ෆෝන් එකේ තියෙන්නේ මෙගාපික්සල් 8ක සෙල්ෆි කැමරා එකක්. ඒ වගේම Redmi Note 15 එකේ 4K 30fps වලින් වීඩියෝස් රෙකෝඩ් කරන්න පුළුවන්. හැබැයි මේ Redmi Note 17 එකේ වීඩියෝස් රෙකෝඩ් කරන්න පුළුවන් වෙන්නේ 1080p 30fps වලින්. ඉතින් මේ දේවල් ටික බැලුවම මේ Redmi Note 17 5G එකේ කැමරා සෙටප් එක මේ ෆෝන් එකේ ඩවුන්ග්‍රේඩ් එකක් කියලා කියන්න පුළුවන්. මේ ෆෝන් එකේ සෙන්සර්ස් පැත්තට ආවම මේ ෆෝන් එකේ මුලින්ම ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ තියෙන්නේ අන්ඩර් ඩිස්ප්ලේ ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකක්. ඒ වගේම ඇක්සලෝමීටර්, කම්පාස් වගේ සෙන්සර්ස් මේ ෆෝන් එකේ තියෙනවා. දැන් අපි මේ ෆෝන් එකේ බැටරි එක ගැන කතා කරමු. ඉතින් මේ ෆෝන් එකේ බැටරි එකේ අපිට ගොඩක් හොඳ අප්ග්‍රේඩ් එකක් බලා ගන්න පුළුවන්. මොකද මීට කලින් ආපු Redmi Note 15 එකේ තිබ්බේ මිලියම් පවර් 5520ක බැටරි එකක්. හැබැයි මේ Redmi Note 17 එකේ තියෙන්නේ මිලියම් පවර් 8000ක බැටරි එකක්. ඉතින් ඒක ඇත්තටම ගොඩක් හොඳ අප්ග්‍රේඩ් එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එක අපිට 45W fast charging speed එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට මේ ෆෝන් එක ගොඩක්ම ඉක්මනින් charge කරගන්න පුළුවන්. ඉතින් මේ Redmi Note 17 එකේ බැටරි එක ගැන ඕවරෝල් බලද්දී මේ ෆෝන් එකෙන් අපිට ගොඩක් හොඳ බැටරි පර්ෆෝමන්ස් එකක් ගන්න පුළුවන්. දැන් අපි මේ ෆෝන් එකේ ප්‍රයිස් එක ගැන කතා කරමු. ඉතින් මේ ෆෝන් එකේ 6GB RAM එකක් එක්ක 128GB storage එකක් තියෙන version එක සාමාන්‍ය රුපියල් 70000ත් 80000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන් වේවි. ඒ වගේම මේ ෆෝන් එකේ 8GB RAM එකක් එක්ක 256GB storage එකක් තියෙන version එක සාමාන්‍ය රුපියල් 80000ත් රුපියල් 90000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන් වේවි. ඉතින් මට හරියටම ප්‍රයිස් එකක් කියන්න විදියක් නැහැ. මොකද මේ ෆෝන් එක තාමත් ලංකාවට ඇවිත් නැති නිසා. හැබැයි මේ ෆෝන් එක ළඟදිම ලංකාවට ඒවි. සමහර විට ඔයා මේ වීඩියෝ එක බලනකොට මේ ෆෝන් එක ලංකාවට ඇවිත් තියෙන්නත් පුළුවන්. ඉතින් ඔයා මොකද මේ ෆෝන් එක ගැන හිතන්නේ? අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් ෂෙයා කරන්න. මොකද ඔයාගේ යාළුවෙකුත් මේ ෆෝන් එක ගන්න ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම Shanyu Tech YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම notification all දාගන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු.